MMA ලෝකයේ ප්‍රබලයෙකුව සිට පසුව විශ්‍රාමගත් පැටන් ජේම්ස් වටා ගෙතුණු සංවේදී සහ උද්වේගකර කතාවක් තමයි මේ යන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ඔස්කර් සම්මානලාභී රසල් ක්‍රෝ, සැමි එක්ක ඩැනියල් මැක්ෆර්සන්, පැටන් ජේම්ස්. මීට අමතරව ලූක් හෙම්ස්වර්ත් වගේ දක්ෂ නළුවන් රැසකුත් මේකට රංගනයෙන් දායක වෙනවා. මේක ටයිලර් ඇඩ්කින්ස්ගේ අධ්‍යක්ෂණයක් වන අතර තිර රචනය සඳහා රසල් ක්‍රෝද දායක වී තිබෙනවා. මේ කතාව ගෙතිලා තියෙන්නේ පැටන් ජේම්ස් කියන පැරණි MMA සටන් ශූරයා වටා. එයා කාලෙකට කලින් සටන් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැන් සාමාන්‍ය දීවරයෙක් විදිහට තමයි පාඩුවේ ජීවත් වෙන්නේ. හැබැයි නොහිතපු වෙලාවක එයාගේ මල්ලි ලොකු කරදරයකට වැටෙනවා. තමන්ගේ මල්ලිව බේරගන්න නම් පැටන්ට වෙන විකල්පයක් නැහැ ආයෙමත් වතාවක් සටන් භූමියට. එහෙද නැත්තම් කේජ් එකට බහින්නම සිද්ධ වෙනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න පැටන් තමන්ගේ පරණ පුහුණුකරු කෝච් වෙන සැමීව ආයෙමත් හොයාගෙන යනවා. පැටන්ට සිද්ධ වෙනවා දැනට MMA ලෝකයේ ඉන්න දරුණුම සහ අනුකම්පා විරහිතම ශූරයා වෙන ෂේවියර් ග්‍රෝ එක්ක වන් චැම්පියන්ෂිප් තරඟාවලියේදී අවසනන වතාවට සටන් කරන්න. මේ සටනින් දිනනවා කියන්නේ තමන්ගේ මල්ලිවයි තමන්ගේ ගෞරවයයි රැකගන්නවා කියන එකයි. පෙරදුනොත් එයා ගොඩනගාගත්තු හැමදේම ඉවරයි. ඔය ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න, විශේෂයෙන්ම MMA සටන් කලාවට ආස කෙනෙක් නම් මේකේ තියෙන සටන් ජවනිකා ගොඩක් තාත්වික විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තම වන් චැම්පියන්ෂිප් සටන් පරිසරයක් මේකෙන් බලාගන්න පුරුවන්. මේක නිකම්ම ගහගන්න ඇක්ෂන් ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ජීවිතේ වුණත් පරදුවට තියෙන අයියෙකුගේ කතාවක් සහ වැටුණු තැනින් ආයෙමත් නැගිටින කම්බැක් කතාවක් මේකේ තියෙනවා. වයසට ගියත් තාමත් තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකයන්ම ඇදබැඳ ගන්න පුළුවන් රසල් ක්‍රෝගේ පුහුණුකරු චරිතය මේ චිත්‍රපටයට ලොකු වටිනාකමක් එකතු කරනවා. ඔය ඇක්ෂන් ඩ්‍රාමා එක්කම ත්‍රාසජනක ක්‍රීඩා චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම් 2026 නිකුත් වුණු මේ බීස්ට් චිත්‍රපටය මගහැරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම බලන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.